14 කාලයක් තියෙනවා. බොහොම ස්තුතියි සභාපතිතුමනි. වැදගත් විෂයපතයක් පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශය අදාළ ආයතන සම්බන්ධයෙන් මම ආරම්භයේදීම පොලිසිය භාර ඇමතිවරයාගේ අවධානය යොමු කරන මේ ත්‍රිකුණාමලයේ ඇති වූ ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් ක්‍රියා කරපු ආකාරය සම්බන්ධයෙන් ඔබතුමාගේත් මම හිතන අවධානය යොමු වෙලා ඇති. ඔබතුමා දකින්නත් ඇති රූපරාම මොනවද උනේ කියලා. එහිදී ක්‍රියා කරපු ආකාරය මං හිතන්නේ ඉතාමත් අර ප්‍රොෆෙෂනල් අප්‍රෝච් එකක් ඒකේ නැහැ. ඇමතිවරයා දකින්න ඇති ඒ ස්ථානයට SSP මහත්තයා ගිහිල්ලා එතුමා සඳහන් කරනවා අත්‍තරම ස්වාමින් වහන්සේලා මේ නීතිය සම්බන්ධයෙන් එතුමාට පහදලා දෙනවා. කොහෙද මේ සම්බන්ධයෙන් නඩු තීන්දුවක් තියෙන්නේ? කොහෙන්ද කෝස්ටල් එකෙන් මේ සම්බන්ධයෙන් ඇවිල්ලා ඉන්නේ? එතකොට SSP මැතිතුමා කියනවා මේක අපි හෙට වෙනකොට මේක අයින් කරනවා කියලා. එතකොට මෙවැනි අවස්ථාවක මං හිතන්නේ මේ යුද්ධ කාලෙත් මේ ප්‍රදේශයේ ඒ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ සිංහල ජනතාව බෞද්ධ ජනතාව මේ පන්සල දිගටම ක්‍රියාත්මක කරපු පන්සලක්. ඒ අවස්ථාවේදී නීති කොහෙවත් අධිකරණ තීන්දුවක් නැහැ. එතකොට ඇමතුවරයා ඇවිල්ලා මෙතන අදහස් ප්‍රකාශ කරනවා ඒකට කියනවා මේ පිළිම වහන්සේ ආරක්ෂා කරන්න එක අරන් ගියේ කියලා. එතකොට පොලිසිය ඇවිල්ලා කියනවා මේක අපි හෙට වෙනකොට ඉවත් කරනවා කියලා. ඊට පස්සේ අනිත් දවසේ පිළිම වහන්සේ ආපහු පන්සලට ගෙනලා වැඩම කරනවා. දැන් ඔබතුමා කියන ආකාරයට හාමුදුරුවෝ දෙන්නෙක්ට ඉස්පිරිතාලේ ඉන්නම නෙලලා ගහලා විශාල ප්‍රශ්නයක් ඇති කරලා අනවශ්‍ය ප්‍රශ්නයක් මේක නිරාකරණය කරගන්න තිබ්බ ප්‍රාදේශ සභාව ඒ වගේම අනෙකුත් ආයතන ගෙනල්ලා කතා කරලා මේ සම්බන්ධයෙන් විසුමක් දෙන්න තිබ්බා. ඉතාමත් ඒ කරලා මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් මහජන කැළඹීමක් ඇති වෙයි කියලා තමයි පොලිසිය එන්නේ. එතන කිසිම කැළඹීමක් නැහැ. ස්වාමින් වහන්සේලා අහනවා මොකද්ද කැළඹීම කියලා. කොහෙද කැළඹීම? මුතුකුඩේ කැඩෙන ගහපු විතර කැළඹීම. මුතුකුඩේ කැඩෙන්න ගහපු එක තමයි කැළඹීම. ආමතුරු ළඟට යනකොට කිසිම කැළඹීමක් නැහැ. පාර්ශ්ව දෙකක් නැහැ. කොහෙන් හරි පැමිණිල්ලක් ඇති. ඊටාම සාමාන්‍ය දෙයක්. හැබැයි පොලිසිය විශාල ප්‍රමාණයක් ගෙනල්ලා ස්වාමින් වහන්සේලාට ගහලා මං හිතන්නේ මේක සිංහල බෞද්ධ රට. ඒක ගැන අපිට කතිකාවක් නැහැ. මේ හැබැයි අනිකුත් ආගම් සියලු දෙනා ඒ අපේ බෞද්ධකම තමයි මම හිතන්නේ අපේ ජාතික ආරක්ෂා බාර හමුදාවේ අපේ අරුණ ජයසේකර මැතිතුමා මම හිතන්නේ පිළිගන්නවා ඇති. අනිකුත් ආගම් බෞද්ධකම කියන්නේ අනික සියලු ආගම් වලට අපි ආදරය කරලා සලකන එක නේද? සියලුම ආගම් වලට මුස්ලිම් ඒ වගේ අනිකුත් සියලු ආගම් වලට ඒක තමයි සිංහල බෞද්ධ කියලා කියන්නේ. නැත්තම් මේ වෙන අයිතියක් ගන්න නෙමෙයි. ඒක තමයි අපේ තියෙන ගතිගුණේ. එතකොට මේ ඔබතුමාට අවස්ථාවක් ලැබලා දෙන්නෙත් නැහැ. ඔබතුමාට මං ඇහුවා හමුදාවේ ආපු කට්ටිය ඔබතුමාට යම් දැනුමක් තියෙනවා කියනවත් අපි අසාධාරණ වෙන්නේ නැහැ. ඔබතුමාට බංකු කියලා නමක් පටබැඳුණා. ඔබතුමා ඒ වෙලාවේ කිව්ව දේ සම්බන්ධයෙන් මම හිතන්නේ අතිශෝක්තිය ඔබතුමා කතා කරා. ඇත්තට ලේසි නෑ මේව ආරක්ෂාව කියන එක. ඒ හින්දා ඔබතුමාට එතන වැරදුනාට ඔබතුමාට යම් දැනුමක් තියෙනවා කියන එක මම ඊයේ ආරක්ෂක අපේ හමුදාවේ ආව කට්ටියන් ඇහුවා ඔබතුමා ගැන. ඔබතුමාට හොඳ නමක් තියෙනවා නෑ කියන්නේ. අපි විපක්ෂයේ හිටියටම ඔබතුමාට එහෙම පහර දෙන්නේ නැහැ. හැබැයි ඔබතුමාට කතා කරන්නත් අවස්ථාවක් දෙන්නේ නැහැ. ඔබතුමා කියන 10 දෙනෙක් 11 දෙනෙක් කතා කරන්න දෙන්නේ පක්ෂේ අපිට අවස්ථාවක් ලැබලා දෙන්නේ නැහැ. එතකොට මේ ඔබතුමාගෙන් හරි මේ උපදෙස් ගන්න තිබ්බනේ මේ සම්බන්ධයෙන් දැනුමක් තියෙන පුද්ගලයෙක් වශයෙන්. යම් කිසි මේ සම්බන්ධයෙන් හැකියාවක් තියෙන පුද්ගලයෙක් වශයෙන්. දැන් පොලිසිය භාර ඇමතිවරයා ක්‍රියාකලාපයේ ඇත්තටම බිඳුවයි. එතුමා එක දවසක් එකක් කියනවා. දැන් මේ විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් මීට වැඩිය ඔළුව පාවිච්චි කරලා වැඩ කරන්න තිබ්බා. වැඩ කරා නම් මේක ඉතාමත් අර කිව්වා වගේ ජාතිවාදී ප්‍රශ්නයක් දැන් පැන නැගෙනවා. පොඩ්ඩ එහාට මෙහාට අදහස් දැක්වෙනවා. මේක ඇති වෙන්න තිබු දෙයක් නෙමෙයි. මේකට අපි කතා කරනකොට අපිට විරුද්ධව සමහරට දෙමළ මන්ත්‍රීවරයෙක් කතා කරන්න පුළුවන්. ඊට පස්සේ දෙමළ යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒතකොට මේ කොහෙවත් නැති අනවශ්‍ය ප්‍රශ්නයක්. මේකේ ඔප්පු අනපනත් ඒ වගේම දීමනා පත්‍ර තියෙනවා. නීත්‍යානුකූලව මේ සම්බන්ධයෙන් අපැල් අධිකරණ නඩුවක් තියෙනවා ආමතුරෝ දාලා. එතකොට මේක ඉතාමත් සංසුන්ව කටයුතු කරන්න තිබ්බා. එතකොට මේ කොහෙන්ද මේ එන්නේ මේක ආගම් වලට ගරු කරන්නේ නැති එකද මේ නායකයෝ ආගම් ගැන තැකීමක් නැතිකමද? මේවට මේ හොටල් මහත්තයා දන්නවා හොඳ නීතිඥවරයෙක්. මේ උත්තර දෙන්න එපා. උත්තර ඔබතුමා දෙන්න මම බැලුවේ ඉඳලා කිව්වේ. මේක කළමනාකරණය කරපු ආකාරය තමයි වැරදි. මට උත්තර දීලා හරියන්නේ නැහැ. ජනතාවට උත්තර දෙන්න ඕන. අහන්නකෝ දැන් ගිහිල්ලා පාර මිනිස්සු මොනවද කියන්නේ කියලා. මේ යන ක්‍රියාවලිය දෙහිවලින් පටන් ගත්තා.
දැන් ඔබතුමන්ලගේ මේ නිරාගමික මේ සිද්ධස්ථානයේ ඒ වගේම මූල බීජ එළියට එනවා. ඉතින් මේක විශාල ඉදිරි අනාගතයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පොලිසි භාර ඇමතිවරයා මොන ආකාරයෙන් ක්‍රියා කරනවද කියන දේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. එක දවසක එකක් කියනවා, තව දවසක තව එකක් කියනවා. මේක ගැලපෙන්නේ නැහැ කියන අදහස්. ඒවට මම හිතන්නේ කුඩු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ගැන කතා කරොත් එහෙම ඉස්සරෝම ගහගෙන ආවා එතුමාගේ කටේම තිබ්බේ දේශපාලඥයෝ සම්බන්ධ දේශපාලනයෝ සම්බන්ධයි. ඊට පස්සේ දේශපාලඥයන්ගේ නමක්වත් කිව්වේ නැහැ. ඊට පස්සේ අන්තිමටම දේශපාලඥයට සම්බන්ධ මාලිමාවට සම්බන්ධ 6ක් අහුවෙනකොට අන්තිම 6ම පොලිමේ මාලිමාවේ. එතකොට පොලිස්පතිවරයා කියනවා මේක දැනුවත් කරන්න එපා මේවා මේ නිවුස් වලට දෙන්න එපා ප්‍රවෘත්ති වලට දෙන්න එපා කියලා ගහනවා චක්‍රලේඛනයක්. ඊට පස්සේ පොලිසිය බාර ඇමතිවරයාම කියනවා එහෙම එකක් නැහැ ඒවා දෙන්න පුළුවන් කියලා එතුමා කියනවා. මේක ඇත්තටම මේ රිවර්ස් න්‍යාය යන්නේ. මේක මේ Facebook එකේ මේ ආණ්ඩුව යන්නේ. Facebook එකේ බලනවා මොකද්ද හොඳ කියලා ගහනවා ඒක රිවර්ස් වෙනවා නම් ඒක රිවර්ස් කරනවා. එහෙම නැත්නම් කරගෙන යනවා. ඉතින් මේ ආකාරයේ මේ කුඩු සම්බන්ධයෙන් ඔබතුමාට කියන මම දැක්ක කුඩු මන්ත්‍රීවරයෙක් කියනවා කුඩු අවසන් කරනවා නම් අපි උපරිම සහයෝගය ලබා දෙනවා. හැබැයි මේක ඔබතුමාලා හොඳට හිතේ තියාගන්න ඕනේ. මේ වැඩියෙන්ම කුඩු එන්න පටන් ගන්න මේ කාලේ ඔබතුමාලා වර්ධින් නෙමෙයි. මේක ට්‍රාන්සිට් ක්වෙස්චන් එකක් විදිහට ලංකාව පාවිච්චි වෙන්නේ. මම ඔබතුමාට එදත් කිව්වා. කොලොම්බියාවේ මෙක්සිකෝවේ ඇමරිකාවේ FBI DAE ඔක්කොම ආයතන දාලත් අල්ලනේවෙන් 100% අහුවෙන්නේ. විශාල ප්‍රමාණයක් ඒ කුඩු මේ පුනරුත්ථාපනය කරලා ඔබතුමාලා මේක දේශපාලනය කරොත් මම මේ අනුර කුමාර මහත්තයාගේ මං හිතන්නේ වීඩියෝ එකක් දැක්ක එතුමා මේ සම්බන්ධයෙන් එතුමා අදහස් ප්‍රකාශ කරනවා. එතුමාගේ කතාවක මම මේක බලාගෙන ගමන් දැක්කා. එතුමා මේ කුඩු සම්බන්ධයෙන් එතුමා විරුද්ධ පක්ෂීද්දී කිනත පෞගෙදා අයිස් නාටකයක් දියත් වුණානේ. කොහොමද දැන් අයිස් ඉවරද? නාටකය ඉවරද? එහෙම නෙවෙයි ඒවත් දැන් මේ ධනාධිපතිතුමා විරුද්ධ පක්ෂ ඉන්න කාලේ අයිස් නාටකය ඇමතුමා hina වෙනවා. මේ කතාව තමයි එතුමා විරුද්ධ පක්ෂ ඉන්න කාලේ කිව්වේ අයිස් නාටකය. ඔබතුමා අයිස් නාටකය ගැන මම දැන් කිව්වත් දන්නේ නැහැ ඔබතුමාට පෞද්ගලික කණ්ඩ ගහලා. මොකද්ද මේ නාටකය කියලා? මේ නාටකය ඉවරයි කියලා. දැන් ඒකම ආපහු කරනවා. දේශපාලන වශයෙන් වාසියක් ලබා ගන්න වෙන කිසිම දෙයක් නැති වෙනකොට අද ආණ්ඩුවට තියෙන්නේ පොලිසියයි CID එකයි අල්ලස් කොමිසමයි විලිවා ගන්න. මෙච්චරයි තියෙන්නේ. ඔබතුමාලා ආණ්ඩුවේ දේශපාලඥයෙක් සම්බන්ධය නම් පූස් පැටවට වගේ සලකන්නේ. අනුර ජයසේකර මහත්තයා ඔබතුමා හමුදාවට හොඳ නිලධාරියෙක්ින්ද මේවා සලකලා බලන්න. ඔබතුමාට අදාළ වෙන්නේ නැහැ මේක. ඒ වුණාට ආණ්ඩුවේ හොරොප්පු හදනවා නම් කන්ටේනර් හොරෙන් ගේනවා නම් මේ කුඩු ටික බලන්න අන්තිම 6 දෙනාම මාලිමාවේ මේ අන්තිම මාසේ අල්ලපු මේ කන්ටේනර් 300 ගාණක් එළියට ආපුවම අපි දන්නේ නැහැ මොනවද ආවේ කියලා. අර්ජුනා මන්තුමා කියනවා මේකේ ආයුධ තිබ්බා කියලා ඇතුලේ. කොහොමද මේක ආවේ? වාර්තාවේ තියෙනවා මේ සම්බන්ධයෙන් යම් අදහසක් දීලා තියෙනවා වාර්තාවේ. නීති විරෝධී බඩු විශාල ප්‍රමාණයක් මේකෙන් එන්න ඇති කියලා. ඒ සම්බන්ධයෙන් ගස්පතින් එපා. ඇමතිවරු ගෙනල්ලා නිලධාරීන් ගෙනල්ලා අල්ලාස් එක CID කටයුතු කරන්න එපා. බබාලා වගේ ඉන්නේ එතකොට. අපිට ගහන ඔබතුමාලා කතා කරනවා නම් කිසිම චෝදනාවක් කිසිම මේ අපරාධ වරදක් නැහැ. හැබැයි අපිට නඩු දාලා CID ඇවිල්ලා ගෙදර වට කරලා නැති නාඩගම් ලක්ෂ 500ට ලක්ෂ 1000ට වැඩි වේදම් කරන ඒවට. ඒවට විරුද්ධ පක්ෂේ නම් එහෙමයි. නඩු හදන්න හදනවා. හැබැයි ආණ්ඩු පක්ෂේ හොර ඔප්පු ලියනේවට අධිකරණය ක්‍රියාත්මක කරන්න කිව්වම CID එකට අණ ගහන්නවත් නැහැ. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා. යම් කිසි ආකාරයකින් යම් නිලධාරියෙක් ඔය නිලධාරීන් දෙන්න තුනෙක් ඉන්නවා යම් චෝදනා තිබ්බට දැන් මොකක් හරි යම් කිසි විදියකට යම් ලයින් එකට යනවා මේ අන්තිම මාසේ කාමාරේ. අපි බලාපොරොත්තු වෙන නිලධාරීන් කොන්ද කෙලින් තියාගෙන දේශපාලන ගැත්තම් බවට පත් වෙන්නේ නැතුව මොකද මේවා මාරු වෙනවා. ඔය ආණ්ඩු මාරු වෙනවා. තමන්ගේ තනතුරු මාරු වෙනවා. නීති විරෝධී වැඩ කරන්න එපා විශේෂයෙන්ම මම ඒකයි කියන්නේ. අපි කවදාවත් නීති විරෝධී වැඩ කරලා නැහැ. අපි කෙලින් කතා කරනවා අපේ නායකයෝ කොයි නායකයා කවුරු හිටියත් මොන ආණ්ඩුවේ හිටියත් අපිට ශක්තිය තියෙනවා. අපේ තාත්තලාගෙන් ලැබුණ ඒ කොන්ද. ඒක අපිට ආණ්ඩු මාරුනාට විපක්ෂේ මාරුනාට අපි ඒක අපි මාරු කරන්නේ නැහැ. මන්ත්‍රීවරු මම බට පේනවා සමහර මන්ත්‍රීවරු hina වෙනවා පැටිකිරිය ගත්තොත් එහෙම බලන්න පුළුවන් කොහොමද පැටිකිරිය කියලා. දන්නේ නැහැ අපි කවුද කියලා දන්නේ නැහැ. බොහෝ වෙලාවට පාපිසි ගැන අපි දන්නේ නැහැ. ඒකින්ද විශේෂයෙන්ම අපි ඇමතිතුමාගේ අවධානය යොමු කරමු ක්ලීන් ශ්‍රී ලංකාව කියලා පටන් ගත්තා. කීයක් මුදල් වියදම් කරාද? අර අහිංසක ත්‍රිවිල් ඉවරයි බස් වලයි කෑලි ගැලෙව්වා.
මේ ඒ මිනිස්සු ආදරෙන් යම් තමන්ගේ වාහනේ පාවිච්චි කරලා කරදරයක් නැති මිනිස්සු පොඩ්ඩක් හොයලා බලන්න ත්‍රීවිලක ලස්සනට තියා ඉන්නේ. කිසිම සමාජයට ඒකෙන් අවහිරයක් නැහැ. බස්වල මම දැක්කා ලස්සනට බස් තියලා කෑලි ගලවනවා. මොකද ඕකද රටේ තියෙන ප්‍රශ්නේ? කොච්චර ඉන්නවද ව්‍යාපාරිකයෝ, කොච්චර ඉන්නවද ආණ්ඩුවට සම්බන්ධ හොරු මංකොල්ලකාරයෝ නීතියට වහලා ඔය එක ව්‍යාපාරිකයෙ ලොකු ව්‍යාපාරිකයෙක් ඇල්ලුවද පුතුමල්ලා? ඔය ලංකාවේ ඔක්කොම දූෂණය සම්බන්ධයෙන් ටාගට් කරන්නම විරුද්ධ පක්ෂයේ മന്ത്രിවරු, විරුද්ධ පක්ෂයේ දේශපාලඥයෝ. දැන් ඔය රටේ ඉන්න මේ ප්‍රධාන ව්‍යාපාරිකයෝ කොච්චර දූෂණ වංචාවලට සම්බන්ධ වෙනවද? එක්කෙනෙක් ඇල්ලුවද? ඒ ඔක්කොම අනුර කුමාර මහත්තයාගේ යාළුවෝ. සියලුම ව්‍යාපාරිකයෝ අද ඉන්න ලොකු ව්‍යාපාරිකයෝ අනුර කුමාර මහත්තයාගේ යාළුවෝ. ඒ වගේම ජාතික ආරක්ෂා සම්බන්ධ ඔබතුමාගේ අවධානය යොමු කරනවා හමුදාවට ඉතාමත් මං හිතන්නේ කුඩම්මාගේ සැලකිලි තියෙන්නේ අනුර මහත්තයා. හැමදේක මේක ඔබතුමාගේ වරදක් අපි වරදක් නෙවෙයි. අපි අමාරු තැනක ඉන්නේ මං දන්නවා රට අමාරු තැනක ඉන්නේ. හැබැයි ඒ අවශ්‍ය ඒ නවීකරණය ඒ වගේම දියුණු තාක්ෂණය අපි දීලා නැහැ. 2009 යුද්ධය අවසන් වුණා. එතනින් පස්සේ එතනමයි හමුදාව ත්‍රිදමද එන්න පල්ලයට යනවා. ඔබතුමාට තනියෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හැබැයි මේක මං හිතන්නේ මේක අපි දිගින් දිගට අපිට මේක පහර වදිනවා. UN රෙසලූෂන් එකක් එනකොට දැක්කා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමතුමා ඒකට විරුද්ධ වෙන්න ඒකට වෝට් එකකටවත් අපිට යන්න බැරි වුණා. අපිට අපි වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ. ඒක නිකම්ම පෙරදි අපි. අපේ රට වෙනුවෙන් අනිත් නායකයන්ට අනෙක් රටවලට කතා කරන්න අවස්ථාව තිබ්බා. හැබැයි නෑ අපිව හංවඩු ගහලා අපිව දූෂිත රටක් කියලා අපි මේ අන්‍ය ආගමිකයන්ට අන්‍ය ජාතීන්ට සලකන්නේ නැහැ කියලා අපි පහර දුන්නා කියලා ඒ රෙසලූෂන් එක එහෙම සම්මත වුණා. මොකද්ද මේ ආණ්ඩුව? ඒ රෙසලූෂන් එකෙන් දැන් එන අපිට ප්‍රශ්න බලන්න හමුදාවට එන ප්‍රශ්න විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මුහුණ පාන්න වෙනවා. ඒ ඔබතුමාලා මේ හමුදාව අපි මේ හමුදාව ලොකු වැඩි හමුදාව අඩු කරගන්න ඕනේ. ඒකට මේක ව්‍යාපාර වලට කොහොමද මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 2ක කාලයක් තියෙනවා. කොහොමද අපි මේ පිටරට දේවල් සම්බන්ධයෙන් මේ හමුදාව යොදන්නේ? ඒ වගේම පොලිස් පෙතුමාගේ මම අවධානය යොමු කරනවා. ඔබතුමා කියනවා දේශපාලනය ගැන කතා කරනවා. මේ හමුදාව ඔබතුමාලා මේ ගිය ආණ්ඩුවල යම් යම් සංවිධායකරු තමන් අඳුරන මේ ඒ පත්වීම් කරගන්න ඇති. හැබැයි මොකද්ද මේ ආණ්ඩුවෙන් කරගන්නේ? මේ ආණ්ඩුවෙන් කරන්නේ තනිකර දේශපාලන පරිගැනීම් වලට පොලිසිය මුරබල්ලෙක් වගේ පාවිච්චි කරනවා. ගුස්තාපෝ ආණ්ඩුවක් මේක වගේ කරගෙන යන්නේ මේක. මොකද ඔබතුමාලා කරන්නේ දැන් අර මහේෂි කියලා වෛද්‍යවරියා. එතුමිය නැති කරලා දැම්මා. කෝට්ටේ ඉස්පිරිතාලේ නැති කරලා දැම්මා. මොකද්ද එතුමියට උණු චෝදනාව හොඳ අවුරුදු 20ක් විතර ඒ යුනිට් එක එතුමිය තමයි ඒක පවත්වාගෙන ආවේ. ඊට පස්සේ ඔබතුමාලා බලන්න හිටපු නාවික හමුදාපතිතුමා උසාවියෙන් බැනලා එලෙව්වා. ඇයි මේම හිටපු අපේ රණවිරුවෙක් ඔබතුමා මොකද කියන්නේ අරුණ මැතිතුමායි ගැන? ඔබතුමා හමුදාව හිටපු පුද්ගලයෙක් වශයෙන් මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්බන්ධයෙන් ඒ නඩුව සම්බන්ධයෙන් මම දැක්ක CID එකේ පහද්ද කොයිද රට ගිහිල්ලා එංගලන්තෙට ගිහිල්ලා ඒ ලියුම හරිද කියලා බලාගෙන ඉන්නේ. මොකද්ද මේක? මෙච්චර මේ දියුණු තාක්ෂණයේ තියෙද්දි එහෙට ලියලා ගන්න බැයිද ඒ තොරතුරු? ඒ වගේම මම දැක්ක මේජර් ජෙනරල් වරේක්ට විරුද්ධව මං හිතන්නේ යම් කිසි නිදානයක් සම්බන්ධයෙන් යම් කාන්තාවක් මැරුවා කියලා මම දැක්ක ඒක ප්‍රවෘත්තිවල බොඩි එකකුත් නැහැ කවුරුත් නැති වුණු පුද්ගලයෙකුත් නැහැ අත්අඩංගුවට අරන් මාසයක්ද කොහෙද? දැන් මෙහෙමද පොලිසිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. Tamanට ඕන නම් ගහනවා, Tamanගේ පුද්ගලයෙක් නම් ආරක්ෂා කරනවා. ඒ හින්දා අපි කියන්නේ මේ ආණ්ඩුව නොහැකියාව තුල සංවර්ධනය කරන්න බෑ. අමාත්‍යාංශවල වැඩ නැහැ, සංවර්ධනය නැහැ, නිෂ්පාදන නැහැ. ණයබරෙන් මිරිකලා ඉන්නේ. ඒ හින්දා Tamanගේ නිර්වස්ත්‍රය වහගන්න. පොලිසියයි CID එකයි අල්ලාස් කොමිසමයි පාවිච්චි කරන්න එපා. නිලධාරීන්ට කරන අපහාසයක්. ඒ නිලධාරීන් කරන්න දෙයක් නැහැ. CID මන්ත්‍රී CID එකේ ඉන්න සමහර අපිට ඇවිල්ලා නිලධාරීන් කියනවා අපිට කරන්න දෙයක් නැහැ සර්. ඊටමත් අසාධාරණ ලෙස මේ වැඩ කරනවා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමායි කාලය අවසන්. සර්ලව ටාගට් කරනවා. අපිට කියනවා පුළුවන් තරම් මේක අපහසුතාවයට පත් කරන්න කියලා. ඒ හින්දා ඉල්ලා හිටනවා. ආණ්ඩුවෙන් මේක ගුස්තාවෝ ආණ්ඩුවක් බවට පත් කරන්න එපා. මේක පොලිසිය ඒ නිලධාරීන් පාවිච්චි කරන්න බෑ තමන්ගේ දේශපාලන මතිමතාන්තර ඉස්සරහට යන්න. බොහොම ස්තුතියි.